අර වැඩිහිටි නිවාසයකින් ගිහිල්ලා පුතා වැඩිහිටි නිවාසය යන්නේ මේ. ඒවට කියන්නේ වැඩිහිටි සමිති. ඔය ගම් වල තියෙන්නේ. ඒකින් වන්දනා ගමනක් ගිහිල්ලා. වන්දනා ගමන යන ගමන් බස් එකේ ඉන්න කුලප්පු කොන්දස්තරයා යෝජනාවක් කරලා පාළුව යන්නත් එක්ක බජව්වක් දාමු කියලා. ඒකොල්ලා ඒකේ තියෙන ටීවී එක දාලා සංගීත සංදර්ශනයක්. අර දිඩි බිඩි ගාලා ගහන එව්වා පුතා මේකේ ගහනවා බස් එක දෙදරන්න. කැමති අයට අප්පුඩි ගහ සතුටු වෙන්න කියලා. හුරතල් එකක් ඉතින් කොල්ලත් කියලා තියෙනවා. එක නාකි ලොක්කියක් නැගිටලා සීට් දෙපෙළ අතරේ අර මැද්දට ආවලු. මැද්දට ඇවිල්ලා අල්ලගනින් පොල්ලකි. ලොක්කිට අමතක වුණා පුතා. ලොක්කිට අමතක වුණා අරකි තලනවානේ අලුවට. අර අතීත කුලප්පු ඇවිල්ලා ඉස්මොල්ලේ ගියපු රාගයෙන් ලොක්කි අප්පුඩි ගහන්න ගත්තා. වහු පැටියේ පැන්නලු පුතා පාර හරහා. අරු ගැහුවා බ්‍රේක් හිටගෙන ලොක්කි ගිහිල්ලා ඉස්සරහා දොරකඩ වැටුණා යකඩ බාර් එක ගාව. යකඩ බාර් එකේ මේ තුනටිය ගාවෙන් කොන්ද වැදිලා දෙකට කැඩුණා. මගේ යාළුවෙක්ගේ අම්මා මං ගිහිල්ලා මට පිරිත් නූලක් බඳින්න එන්න කිව්වා බනට යන ගම. මම කිව්වා බෑ අඩේ උන්දට දුක හිතෙනවා මං ආවොත් කියලා. ඒත් කොල්ලගේ කරදරේට මං ගියා. යනකොට ඇඳ ගාවම පුටුවක් තියලා හදලා තිබ්බා. මං යනවා දැකලා උඩු බැලිය අතට ඉඳගෙන සාදු සාදු කියලා අඬනවා දැන්. මං ඔළුව අත ගාලා කිව්වා මම පුදුම සතුටු වෙන දවසක් අම්මාද. එතකොටම ඇඬිල්ල නවත්තලා ඒ අය අපේ හඳුන්නේ නෑ මේ කොන්ද කැඩිච්ච ගෑනු දකින්න මං කැමතියි කිව්වා. නාකි වෙලත් විසේ වැඩි වෙලා කුලප්පුවට ගමන් යන නාකි ගෑනුන්ගේ කොන්ද කැඩෙනවට මං හරි කැමතියි. ඒකොල්ල ඕන් ඉතින් අපේ ආඳුරෝ කියනෙව්වා මට කියලා කිව්වා. මම ඒකොල්ල ඉඳගෙන ඇත්ත කතාව කිව්වා. ඇත්ත කතාව කිව්වා. පුතේ මේ කෙලස් බර ලෝකයේ කොච්චර බරද කියනවනම් මේ සිල් ගන්න එන එක ගෑණියෙක්වත් කෙල්ල කාලේ සිල් ගත්තේ නැහැ. කෙල්ල කාලේ සිල් ගත්තේ නැහැ. එක පිරිමියෙක්වත් කොල්ල කාලේ සිල් ගත්තේ නැහැ. කෙලස් බර ලෝකේ කාම තණ්හාව කොච්චරද කියනවා නම් මේ මෙතන ඉන්න හයිය ඇති එක මිනිහෙක්වත් රාගික බැඳීම් කාම තණ්හාව තියෙන මේක දරුවෙක්වත් ස්ත්‍රී පුරුෂ සිල් ගන්න සිල් සමාදම් වෙන්න සිල් රකින්න භාවනා කරන්න කෙටි විරාමයක් ගෙන ජීවිතය දිහා බලන්න. මං හරි නේද? මං හරි. මේ දැක්ම නැති ඔබ නාකි වෙලා අරුන්දලා වගේ වුණාම පන්සල් එන්න හිතනවා. ඒ වෙනකොට පුතා සිල් බිඳලා රාගයෙන් මයි පුතේ මයි පුතාලා මට දුක හිතෙනවා අහන්න. ප්‍රශ්නයක් අහන්න ඇදීම. පුතාට වයස කීයද පුතේ? 26යි. බැඳලා නැහැනේ තාම. ඔහොමම ගෙදර වත්ත බලන්න. පේනවා නේද? මේ ඇවිල්ලා ඉන්න සියලුම ගැටවර තරුණ දරුවන් දැරිවියන් වෙනුවෙන් මම මේ කොළු පැටියගෙන් අහන්නේ. හැම කොල්ලෙක්ම කෙල්ලක්ම මගෙන් අහන්නේ කියලා හිතන්නකෝ. මේ ප්‍රශ්නේ අහන්නේ මගෙන් කියලා හිතන්න. වත්ත පේනවනේ? පොල් ගස් කීයක් තියෙනවද? 8ක් විතර.
ඒ අටෙන් උඹ හදාපු ගහ කෝකද? නෑ නේද පුතේ? ඒ අටෙන් උඹ හදාපු එකක් නෑ. ඕක අහමුක පුතා මේ මුළු නිලගම පන්සල් බිමේම ඉන්න අයගේ උත්තරේ අරකමයි. මං හදාපු එකක් නෑ. හැබැයි මේ ඉන්න ගෑනු පර්ර ගති තියෙන මේ ගෑනු දැන් මේ බණ අහන්න ඇවිල්ලා ඉන්නේ නිවන් යන්නනේ. කේක් කීයක් කපලා ඇද්ද පුතේ උපන්දින වලට? කේක් කීයක් කපලා ඇද්ද? බේක් හවුස් එකේ එක අඩි 3 විතර පෙට්ටියකට පීරිසියක් විතර කේක් එකක් දාලා මේ කිව රවට්ටනවා. ඔව් ඔව් මායාකාරී ලෝකේ. ඇහැට කාමේ පුතා. ඇහැට කාමේ ලොකු පෙට්ටිය දැකපු ගම අතුල බලන්න. පෙට්ටිය ලොකුයි 3000යි. කේක් එක ගෙනල්ලා හීන් එකාගේ උපන්දිනේ කියලා මේකි දන්න ඉංග්‍රීසියකුත් නෑ අරක දන්න ඉංග්‍රීසියකුත් නෑ තලාපුරිලවා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. happy birthday to you කපනවා කේක්. බලන් හෙන ගහලාද 3000ට පොල් ගස් කීයක් ගත්ත හැකිද අප්පච්චි? 500ට ගත්තත් පොල් ගස් 6යි. පොල් පැල 6යි. පොඩි එකාගේ පළවෙනි උපන්දිනේටම පොල් පැල 6ක් ගෙනල්ලා හිටවනවා. දෙවෙනි එකටත් ගෙනල්ලා හිටවනවා. අවුරුදු 3ට කොල්ලට දැන් තේරෙනවා. සුදු මහත්තයා මේ මයි පුතාගේ පළවෙනි උපන්දිනේ. මේ දෙවෙනි උපන්දිනේ. මේ තුන්වෙනි උපන්දිනේ මේ වලෙන් පුතේ පොල් පැලේ තියන්නකො කියලා හිටවනවා. හතරවෙනි අවුරුද්දට පොල් පැලේ හිටවනකොට පළවෙනි අවුරුද්ද එක පීදිලා. අවුරුදු 22ක් දුර එනකොට පොල් වත්තක් තියෙනවා. ඒ පොල් වත්තේ ගස් 18ක් පීදිලා තියෙනවා පුතා. මිනිහා විභාගේ පෙළ වුණත් ජීවිතේ පෙළ නැහැ. විභාගේ පෙළ වෙයි. හැබැයි ජීවිතේ පෙළ නැහැ. ඔය නිකම්ම නිකං ලෞකික ආසාවන්ට පොළඹවන හිත අර යථාර්ථවාදී දෙයකට නැමුවා නම් මිනිහා කොච්චර වටිනාවන්තයෙක් වෙයිද? අන් අයට අත නොපාන, හිඟා නොකන, ස්වශක්තියෙන් නැගිටින පින්වත් මිනිහෙක් වෙයිද? අනුන්ගේ හාල් අපට එපා. අද දවසේ කුලියට ගියාම රුපියල් 3000ක් හම්බෙනවා. ඒ නිසා හාලුත් අරගෙන කිලෝ 10ක් පොලුත් අරගෙන ලුණු මිරිස් ලුණු ටිකක් අරගෙන මට එන්න පුළුවන් 3000න්. ඒ හින්දා නැතිම හිඟන්නේ කාපුවාවයි මට නම් එපා කියන තැනට එන්න පුළුවන් නම් හිතට කොච්චර වටීද? නෑ අර තියෙන වස්තුවටම අර තියෙන හාල් ගෝනියටම මේ හාලුත් දැම්මාම ලොකු ගෝනියක් හැදෙනවා. මටම ආසද්ද ගන්න පුළුවන්කම තියෙනවා. මට පෝසත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා නීච දත්ත ටිකක් දීලා ඒ හාල් කෑවා නම් ඒ කාපු හැම එකෙක්ම රොඩියෙක්. ඔව්. ඒ හාල් අරන් කෑවා නම් ඔක්කාරෙට එන්නේ නැද්ද පුතා? ඔක්කාරෙට එනවා ඇති. ඒ හාල් කෑවා නම් ඒ තරම් නිවටයි පුතා. ඒ තරම් නිවටයි. මම මේ අවුරුද්දේ කැඩුවා පුතේ 2 කිලෝ 4000ක්. 2 කිලෝ 4000ක් එකවරම කැඩුවා. කඩලා දුන්නා. දෙනකොට 100යි මිල. ලක්ෂ 4ක් හම්බුණා. එතකොට ලක්ෂපතියෙක් වෙනවනේ. මාස එකහමාරක් යනකොට 2000යි පුතා විල. ඒ වෙලාවේ ආහාරයෙන් මෙහෙන් තිබ්බුවා අහුලලා කිලෝ 50ක් කැරියා. 50000යි. කිලෝ 50ට 50000යි 4000ට ලක්ෂ 4යි.
ඕ ලංකාවේ පාලකයා ගැන දැන් හිතන්නකෝ ඡන්දෙ දෙන්න ඉස්සෙල්ලා. ලංකාවේ চিරාත් කාලයක් කොළ පාට, නිල් පාට, රතු පාට, කහ පාට, තැඹිලි පාට, මේ පාට රිංගුවානේ ඕකට. මේ පාටත් රිංගුවා පුතා. පෙරේත. ඒ ගණයෝ අර ගණයෝ නෙමෙයි. මොන ගණයෝද? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දෙවියන් වන්දනා කළ ගණයෝ නෙමෙයි. දෙවියන් වන්දනා කළ ගණයෝ ඉන්නවා. සිරිමත් බඹසිරාසෙයි පාපිසිනා සරියුත් මා මුගලම් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝගණ සොබනා මුදුනත් බැඳ නාම දිම්බැති පෙමිනා. ඒ බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ දෙවියන් වන්දනා කරන, බඹුන් වන්දනා කරන උත්තම ආර්ය සංඝ ගණයා. අර ලෞකික කාම තණ්හාවෙන් පෙලිච්චි පාර්ලිමේන්තුවට රිංගාපු ඒ ගණයා මේ ගණයා නෙමෙයි නේද? අපායට යන, සතර අපායට යන ගණයා. මං එහෙම ජීවන අත්දැකීමක් ලැබුවා මේ ළඟදී. මගේ වයසම ස්වාමීන්